ඊශ්‍රායල් ගුවන් හමුදාවට අයත් F-35 වර්ගයේ ප්‍රහාරක යානයක් මගින් ඉරාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් ඊයේ තෙහෙරාන් නගරනුවරට ඉහළ අහසේදී සාර්ථකව බිම හෙලා ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ තහවුරු කරනවා. ලොව පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් ලෙස සැලකෙන F-35 යානයක් මගින් මිනිසෙකු විසින් පදවනු ලබන සතුරු ප්‍රහාරක යානයක් ගුවන් සටනකදී විනාශ කළ ලොව පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. රුසියානු තාක්ෂණයෙන් නිපදවා ඇති එම යානය සැහැල්ලු ප්‍රහාරක සහ පුහුණු මෙහෙයුම් සඳහා යොදා ගන්නා අතර ඒ ඊශ්‍රායල් ඩ්‍රෝන යානා නිරීක්ෂණය කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මෙම සිදුවීම ඊශ්‍රායලය විසින් ඉරානය තුළ දියත් කර ඇති ඔපරේෂන් රෝරෙන් ලයන් මෙහෙයුමේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස ආරක්ෂක විචාරකයෝ පෙන්වා දෙනවා. පසුගිය දින පහ පුරා ඉරානයට එල්ල වූ ප්‍රබල ප්‍රහාර මැදයේ වුවද ඉරාන ගුවන් හමුදාව සතු සීමිත හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහය මෙමකින් නඩපන වී ඇති බවද පෙනෙනවා. ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසන්නේ F-35 යානයට කිසිදු හානියක් සිදුව නොමැති බවත් ඉරාන ගුවන් සීමාව තුළ පූර්ව ගුවන් ආධිපත්‍ය තහවුරු කර ගැනීමට තමන් සමත්ව ඇති බවත්ය. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග මැද පෙරදිග ගුවන් යුද්ධයේ නව යුගයක් සනිටුහන් වී ඇති බව ජාත්‍යන්තර ආරක්ෂක වාර්තා පෙන්වා දෙනවා.